හෙලෝ කොහොමද යාට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද WhatsApp CRM එක ඉන්ස්ටෝල් කරගන්න කියන එක. මේ උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා download extension කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ කම්පියුටර් එකට මේ extension file එක ඉස්සෙල්ලාම download කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ download කරගත්ත file එකට ගිහිල්ලා ඒක WinR පාවිච්චි කරලා extract කරගන්න ඕනේ. මේකට පාස්වර්ඩ් එක මම දාලා තියෙන පාස්වර්ඩ් එක මට WhatsApp මැසේජ් එකක් දාලා ඉල්ලගන්න. එක්ස්ට්‍රැක්ට් කරයින් පස්සේ මෙන්න මේ විදිහට මෙතෙන්ට පාස්වර්ඩ් එක එන්ටර් කරලා මම කලින් මේක එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන නිසා මම මෙහෙම පෙන්නන්නම්. ඊට පස්සේ මේ එක්ස්ටෙන්ෂන් ෆෝල්ඩර් එක තුළට ගියාට පස්සේ drag and drop to extension zip කියලා ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක ඔයාගේ Chrome extension වලට drag and drop කරගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම Chrome එකේ extension වලට ගිහිල්ලා extension වල developer mode එක on කරගෙන අපේ extension file එක drag and drop extension file එක මේක උඩට drag and drop කරන්න තියෙන්නේ. ඊට පස්සේ CRM එක Chrome එකට install වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ වෙන Chrome profile එකට වෙන number එකක් link කරගන්න ඕන නම් add new Chrome profile ගිහිල්ලා මේකේ sign up වෙන්න ඕනේ නෑ. sign up නොවිත් වැඩේ කරගන්න පුළුවන්. මේ කරපු process එකම ඒ profile එකටත් කරගත්තට පස්සේ මේ වගේ extension එක load වෙලා මේ විදිහට පෙන්නනවා. මෙන්න මේ වගේ ඩයලොග් එකක් පෙන්නනවා. මේකේ අවසානම එක දීලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මුලින්ම අපි කරන්න ඕනේ මේක ඉංග්‍රීසි වලින් තිබුණ නැත්නම් settings වලට ගිහිල්ලා මෙන්න මෙතන settings වලට ගිහිල්ලා මෙන්න මෙතන language එක ඉංග්‍රීසි වලට මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඉංග්‍රීසි වලින් මේක යූස් කරන්න පුළුවන්. ඔයා ඊළඟට කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේකට log වෙන එක. මෙන්න මෙතන login ලකුණ ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ වගේ email password enter කරන්න එනවා. ඊට පස්සේ කරන්න ඕනේ ඔයා අපේ free demo php එකට ගිහිල්ලා ඔයාගේ නම සහ email එක password එක ඔයා link කරලා තියෙන WhatsApp number එක type කරලා free demo එකක් generate කරගන්න ඕනේ. මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේක ඔයා කරලා තමයි මට ඔයාගේ WhatsApp number එක හරි email එක හරි දැම්මයින් පස්සේ ඔයාලට මම access හදලා දෙන්නේ. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔයා මේක රෙජිස්ටර් වුණායින් පස්සේ මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා ඔයාගේ ලයිසන් එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඔයා ගන්න ලයිසන් පැකේජ් එක අනුව. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි කොපි කරගෙන අපේ මෙතන login එකට ගිහිල්ලා ඊමේල් පාස්වර්ඩ් ටික කොපි පේස්ට් කරගත්තා නම් ඔයාට මේකට log වෙන්න පුළුවන්. අලුත් අප්ඩේට් එකේ ගොඩාක් ඔප්ෂන් ඇවිල්ලා තියෙනවා. ඒවා ගැන මම මේ Facebook page එක සහ YouTube channel එකේ මම කතා කරනවා. ඒක නිසා Facebook එක සහ YouTube එක subscribe කරලා follow කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් කොහොමද bulk message send කරන්න කියලා full guideline එකක් එක්ක හම්බෙමු. එහෙනම් ජය වේවා.